පහක් මට හිරේ ලගින්න වුණා. තාත්තා කරලා තියෙන නීති විරෝධී වැඩනේ. ඒක නම් බොහොම හොඳ අදහසක් සිටිනාත මහත්තයා. මට නම් අම්මා ගවුම් දෙකක්ම අරගෙන දෙනවා කිව්වත. මොකද ඊරොෂ්ක කතා නැත්තේ? මොකක් හරි කියන්නකෝ. අදත් ඔයාට තාත්තා බැන්නද? ඔන්චිලාව පණිය තිබ්බනම් හොඳයි නේද? දරුවට දරුවෙකුට වගේ සලකනවා මිනිස්සෝ. ඔයාට ඔන්චිලාවක් පදින්න ඉතින් වෙනම කමයක් හොයන්න වෙයි. මේ මිනිස්සෙක තියෙන උද්දච්චකම ඉන්න මොන වේද බන්ද. අනේ මගේ පුතේ ඔය මොනවාද ඔයා කියන්නේ? අපේ හාමුදුරුවන්ට මේ බව මම දැනුවත් කිරීමක් සහ ඒ අවශ්‍ය කරන සියලුම ලිපි ලේඛන ටික ලබා දීමට කටයුතු කරනවා. පුතුෙන් දෙන දෙයක් නැහැ දරුවනේ. ඔක්කොම හොඳ විදිහට සිද්ධ වෙයි. සිංහල අවුරුද්ද කියන්නේ සාමය සතුට පිරි එකම නැකතකට හැම කෙනාටම කිරිබත් කෑල්ලක් කන්න පුළුවන් අවුරුද්දනේ අපි හඳුනන්නේ.